භාවය. එහෙමනම් කෘතවේදී භාවය කියන දුර්ලභ අර්ථය අපි තුල නැත්තම් කවදාක්වත් අපිට මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ පින්නතුනි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ පින්කමේ අග්‍රම කොටසයි මේ කොටස. මොකද මේ අපි ක්‍රියාත්මක කරන්නේ අපේ කෘතවේදී භාවය. මේ කෘතවේදී භාවය කුමක් උදෙසාද? මොනසා සුන්දර පින්කමක්ද සූදානම් කළේ? ඒ පින්වත් ජනක වීරක්කොඩි මහත්තයා සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ සියලුම පින්වතුන්ලා සම්බන්ධ කරගෙන මේ අපේ පින්වත් ගඩිමුණ්ඩ දේවාලයේ පින්වත් නිලමෙතුමා, ඒ සියලුම නිලමෙතුමන්ලා කාර්ය මණ්ඩලය, ඒ සියලුමගේ අනුග්‍රහයෙන් අපේ මේ උඩහ පන්සලේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඔබලා සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කැපවීමෙන් ධන පරිත්‍යාගයෙන් මොනසා සුන්දර පින්කමක්ද සූදානම් කළේ පින්වතුනි. ඒ නිසා අපි තුල කෘතවේදී භාවය තියෙන්න ඕනේ. ඒ අයට පින්පෙත් අනුමෝදන් කරන්න. අපි ඒ අයට පින්පෙත් අනුමෝදන් නොකළොත් පින්වතුනි ඒ අය දුර්මුඛ වෙන්න පුළුවන්. ඒ අය පින්කම් කරේ ඡන්දය අඩු වෙන්න පුළුවන්. පින්කම් කරේ වීරිය හීන වෙන්න පුළුවන්. ශාසනය කරේ වීරිය හීන වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපේ යුතුයකමක් තියෙනවා. මේ ලෝකේ හතරවෙනි දුර්ලභාර්ථය ජීවිතයට ගන්න නම් මෙවැනි සුන්දර පින්කම් උදෙසා උපකාර කළා වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම. මෙතන විතරක් නෙමේ, ඔබේ පෞද්ගලික ජීවිතයේ කෘතවේදී භාවය හතරවෙනි දුර්ලභාර්ථය හැටියට තියාගන්න. හතරවෙනි දුර්ලභාර්ථය හැටියට කෘතවේදී භාවය නොතිබ්බොත් ශාසනයෙන් අර්ථයක් නම් ගන්න වෙන්නේ නැහැ. සෝවාන් ඵලය ලබන්න කලබල වෙන්න එපා. අම්මා තාත්තට කෘතවේදී වෙන්න, වැඩිහිටියට කෘතවේදී වෙන්න, ගුරුවරයාට කෘතවේදී වෙන්න, උපන් රටට ජාතියට ආගමට කෘතවේදී වෙන්න, මහා සංඝරත්නයට කෘතවේදී වෙන්න. පින්වතුනි මේ කෘතවේදී භාවය දුර්වල වුණොත්, අපේ වයෝවෘද්ධ අම්මලා තාත්තලාට අපි කෘතවේදී නොවුණොත්, මේ උතුම් රටට ජාතියට ආගමට මේ සම්බුද්ධ ශාසනය දරාගෙන ඉන්න ඔබ මේ දෙපා තබාගෙන ඉන්න මොනසා සුන්දර බිම් කඩකඩ. ඔබ මේ දෙපා තබාගෙන ඉන්නේ මේ ලෝක ධාතුවේ සුන්දරම පිනැති වාග්යවන්ත බිම් කඩේ. මෙවැනි සුන්දර බිමක් මේ උතුම් ජාතියේ මේ මාතෘ භූමිය වගේ සුන්දර බිමක් තව්තිසාවේ නෑ පින්වතුනි. හොඳට තේරුම් ගන්න. මෙවැනි සුන්දර පුණ්‍යවන්ත බිමක් තව්තිසාවෙත් නෑ. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට ජයශ්‍රී මහා බෝධි වහන්සේ, ස්වර්ණමාලී මහා සෑසමුදුන් වහන්සේ, දන්තධාතුන් වහන්සේ වැඩ සිටින 20000කට වැඩිය මහා සංඝරත්නය වැඩ සිටින චතුරාර්ය සත්‍ය ජීවමානව වැඩ සිටින මෙවන් පුණ්‍යවන්ත භූමියක් තව්තිසාවෙත් නැහැ. උන්ට තේරුම් ගන්න. මේක ඔබේ පුණ්‍යවන්ත භාවය මතු කරන තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම 15ක පොහොය දවසකටම තව්තිසාවේ සුදම් සභාව රැස් වෙනවා කියලා. තව්තිසාවේ සුදම් සභාව රැස් වෙනවා සක්‍ර දෙවියන්ගේ නායකත්වයෙන්, සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් ලක්ෂ ගාණක් මහේශාක්‍ය දෙවිවරු සුදම් සභාවට එනවා 15ක පොහොය දවසට පින්වතුනි. සක්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් පවත්වන්නේ සුදම් සභාවට දෙවිවරු ලක්ෂ ගණන් එද්දී සක්‍ර දෙවියන් දකින්නවා පිනැති වර්ණය සැපේ බලය වැඩි අලුත් දෙවිවරු තව්තිසාවේ පහළ වෙලා පින්වතුනි. අලුත් දෙවිවරු තව්තිසාවේ පහළ වෙලා වර්ණය සැපේ බලය වැඩි දෙවිවරු සක්‍ර දෙවියෝ සාදු සාදු කියලා සාදුකාර දෙනවා කියනවා. සූත්‍රගත ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර වර්ණය සැපේ බලය වැඩි දෙවියෝ දැකලා, අලුතෙන් පහළ වුණ දෙවියෝ දැකලා සක්‍ර දෙවියෝ සාදු සාදු කියලා සාදුකාර දෙනවා. ඇයි පින්වතුනි දිව්‍ය තලවල සුරාසුර යුද්ධය කියනවා. සුරාසුර යුද්ධය. ඒ නිසා සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවියන්ට අසුරයෝ බාධා කරනවා, පීඩා කරනවා, යුද්ධ කරනවා. ඒ නිසා සක්‍ර දෙවියෝ හරිම කැමති වර්ණය සැපේ බලය වැඩි දෙවිවරු
තව්තිසාවේ පහළ වෙනවට සක්‍ර දෙවියෝ කැමති. අර අලුත් දෙවිවරු දැකලා සක්‍ර දෙවියෝ සාදු සාදු කියලා සාදුකාර දෙනවා. කාටද? දෙවිවරුන්ට නෙමේ වරදවා හිතන්න එපා. ඒ පහළ වෙච්ච දෙවිවරුන්ට නෙමේ සක්‍රය සාදුකාර දෙන්නේ. ඔබ මේ දෙපා තබාගෙන ඉන්න පුණ්‍යවන්ත මාතෘභූමියටයි. ඔබ මේ දෙපා තබාගෙන ඉන්න පුණ්‍යවන්ත මාතෘභූමියටයි. ඇයි පින්වතුනි? මේ පුණ්‍යවන්ත භූමියේ දෙපා තබාගෙන ඉන්න ඔබලයි පින් කරලා දන් දීලා මෛත්‍රිය වඩලා බණ අහලා සිල් රැකලා තව්තිසාවේ මහේශාක්‍ය දෙවිවරු වෙලා ඉපදෙන්නේ ඔබලයි. ඔබලයි වෙන කවුරුත් නෙමෙයි. ඇමරිකාවෙන් තව්තිසාව ඉපදෙන්නේ නැහැ. චීන මැරෙන මිනිස්සු තව්තිසාව ඉපදෙන්නේ නැහැ. රුසියාවේ මැරෙන මිනිස්සු තව්තිසාව ඉපදෙන්නේ නැහැ. තව්තිසාවේ වර්ණයේ සැපේ බලය වැඩි දෙවිවරුලා ඉපදෙන්නේ මේ පුණ්‍ය භූමියේ දෙපා තබාගෙන වෙන පුණ්‍යවන්ත ඔබමයි පින්වතුනි. දකින්න මේ පුණ්‍යවන්ත භාවය, මේ මාතෘභූමියේ පුණ්‍යවන්ත භාවය ඔබ දකින්න. මේ මාතෘභූමියේ පුණ්‍යවන්ත භාවය රකින්න. ඒක රකින්න නම් මේ උතුම් සිංහල බෞද්ධකම රැකෙන්න ඕනේ. මේ උතුම් ආර්යශ්‍රාංගික මාර්ගය රැකෙන්න ඕනේ. මේ උතුම් චතුරාර්ය සත්‍යය රැකෙන්න ඕනේ. ඒ රැකෙන ප්‍රමාණයට සෑම පසළොස්වක පොය දවසකටම සුදම් සභාවේදී ඔබලාට සක්‍ර දෙවියන් සාදු සාදු කියලා වන්දනා කරනවා. සාදු කියන්නේ